කදමලු බැඳගෙන ඊළඟ දවස් ටිකට මම මේ ලෑස්ති වෙනවා. ඉතින් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. අද මාත් එක්ක මගේ ලොන් වීකෙන්ඩ් එකට. මේ පාරත් මම ලොන් වීකෙන්ඩ් එකට යන්නේ ඩවුන් සවුත්. මේ තමයි මගේ ඊළඟ දවස් ටිකට රූම් එක. ඉතින් ගාලට ගිය ගමම අපි ගියේ ෆෝර්ට් වලට. ඉතින් මායි මගේ යාළුවෝ ටිකයි ෆෝර්ට් වලට ගියා. ගයිස් එදා තමයි මම දැක්ක ලස්සනම සන්සෙට් එක තිබ්බේ. අපි හිතුවේ නැච්චර හොඳ සන්සෙට් එකක් තියෙයි කියලා. මොකද ඊට කලින් හොඳටම වැස්සා. ඒත් මං යාළුවෝන්ව ඇදගෙන ගියා නෑ අපි බලන්න යන්න මේ කෝකටත් කියලා. එහෙනම් අපි යනකොට පරක්කුත් වුණා. හැබැයි සුපිරිම සන්සෙට් එකක් හම්බ වුණා. මට කියන්නකම් මේක මායාකාරී අහසක්. මං ඇත්තට මේක වින්දා. මෙන්න මෙහෙම. सूर चला है तूने क्या पाया नहीं तूने क्या ढूंढ रहा है तू जो है कही जो है सुनी वो बात क्या है बता मितवा මේ දවස්වල දහවල් කාලේ ටිකක් වැඩේ නිසා සන්සෙට් එක ගොඩක් වෙලා තිබ්බා. ඊට පස්සේ අපි ෆෝට් වල ඇවිත් අපි යාළුවොත් එක්ක ඇවිදලා ඊට පස්සේ අපි නික්කමට වගේ කඩේකට ඔළුව දැම්මා. හැබැයි මට පස්සේ මෙන්න මේව ගන්න හිතුණා. මොකද මං හරිම ආසයි මුහුදට සම්බන්ධ දේවල් ගන්න. ඉතින් ඒවත් අරගෙන අපි පස්සේ ගෙදර ආවා. The next day. ඊට පස්සේ පහුවෙන්දා යාළුවා මාව උදේ 6ට බස් එකට දාන්න පාරට ආවා. මම නම් දන්නේ නෑ ළමයි ඇයි මේ මිනිස්සු AI මියුසික් වලට කැමති කියලා. ඒක නම් මට මාරම හිසරතේ. බස් ඉන්න දැන් AI මියුසික් වල. ඉතින් බස් එක යන ගමන් සන්රයිස් එක කොහොම තමයි දැක්කේ. මට ඒක බැස්සට පස්සේ බලා ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් මං කිව්වේ නෑනේ මම මේ කොහෙද උදේ පාන්දර යන්නේ කියලා. ඉතින් මම මේ කදමලු බැඳගෙන උදේ පාන්දර යනවා ස්නෝක්ලින් කරන්න මිරිස්සේ. බස් එකෙන් බැහැලා උදේට කෑමත් අරගෙන මම මිරිස්සේ බීච් එකට මේ යන ගම. ඉතින් උදේ පාන්දර මාර ලස්සනයි බීච් එක හරිම කාම්. ඉතින් මම මේ මාව ගන්න මගේ කියන්නේ ඉන්ස්ට්‍රක්ටර් හෙනකම් බීච් එකට වෙලා කාලය ගත කරා. ඉතින් අද දවසම මං හිටියේ තනියම. මේක ඉතින් සෝලෝ ට්‍රිප් එකක් වගේ. ඇත්තටම මාර මාසයි තනියම ට්‍රිප් යන්න. මට ඩවුන් සවුත් විතරයි ඉතින් තනියම හොඳට යන්න පුළුවන්. යාළුවොත් එක්ක යන එකත් මරු. හැබැයි තනියම යනකොට මාරම නිදහස්. කැමති සින්දුවක් අහලා කැමති වෙලාවට කැමති තැනකින් කාලා බීලා කිසිම අවුලක් නැතුව ඉන්න පුළුවන්. ඩවුන් සවුත් නම් ගොඩක් හොඳයි. ගෑල්ලමට තනියෙන් ට්‍රිප් යන්න මම රෙකමන්ඩ් කරනවා. කිසි දෙයකට බය වෙන්න එපා. ඒ පැත්තේ මිනිස්සු මාරම හොඳයි. ස්නෝක්ලින් කරන්න කලින් මම මගේ උදේ කෑමක් ගන්න හදන්නේ. ලොකු දෙයක් නෙමෙයි. මම මේ එන ගමන් පොඩි කඩේකින් ගත්ත එදියාප මුල. හරිම ලාභයි 10ක්ම 60ක් වුණේ. හැබැයි හුදි නැහැ. ඒක ෂේප් එකේ කෑව. මොකද නැත්තම් වතුරට ගියාට පස්සේ ගොඩක් බඩගිනි හැදෙනවා. මම ඉදියාප්පයි ස්මැක් එකයි තව ගත්තා එළවලු රොටියක්. ඒක ගත්තා පස්සේ කන්න. මොකද මේ ගිහින් ආවට පස්සෙත් බඩගිනි වෙයි කියලා මට හිතුණා. දැන් යමු මාත් එක්ක මුහුදට ලස්සන බලන්න. මුහුදට නම් ස්නෝක්ලින් කරන්න ගියා. හතමාට පටන් ගත්තා. බීච් එකට මම ආව 7යි කාලට විතර. හතමාට ස්නෝක් කරා. 9 මාරයි දැන් පැය දෙකක්. මම ආවේ කැස්බෑව ස්නෝක්ලින් කරන්න. නරු කටත් නෑලා ගොඩක් වෙලා වතුරේ හිටියා. මරු ආයෙන්න ඕනේ. මම ඉන්නේ මිරිස්සේ. ඔයාලට කන්ටැක්ට්ස් ඩීටේල්ස් ඕනනම් දෙන්න. එයා හරිම හොඳයි. ඉතින් කැස්බෑව ගොඩක් හම්බුණා. ලස්සන මාළු හම්බුණා. මොළ රංච හම්බුණා. ඉතින් ඔහොම තමයි අද දවස පටන් ගත්තේ සහ යන්නේ. ඊළඟට මම යනවා සර්ෆින් කරන්න. සර්ෆින් මං ගියා දෙපාරක්. හැබැයි මං තාම බිගිනර්ටත් පල්ලෙහෙන් ඉන්නේ. අද බලමු මොකක්ද ප්‍රොග්‍රස් එකක් තියෙන්නේ කියලා.
කිව්වත් වගේ ස්නෝක්ලින් කරද්දි මාරම බඩගින්නක් ආවේ. ඉතින් වෙලාවට මම එළවලු ටයක් ළඟ තියන් හිටියේ. කොහොමවත් මම සෝලෝ ට්‍රිප් එකක් යනකොට අනිවාර්යෙන් මොනවා හරි වගේ කැම ටිකක් ළඟ තියාගන්නවා. මොකද හදිසියක් වුණොත් අපේ ගාව වාහනයක්වත් යාළුවෙක්වත් කවුරුත් නැති හින්දා ඒ වගේ දේවල් හොඳ පුරුදු. ඔයාලත් ඉගෙන ගන්න කොහේ හරි තනියෙන් යනකොට මේ වගේ කැම ළඟ තියාගන්න. ඊට පස්සේ බීච් එකේ තිබ්බ පොඩි ලණු මැදක් ඔන්න ඕකට වෙලා මේ පොත කියවන්න ගත්ත විතරයි. මට කොහොම හරි එක පරිච්ඡේදයක් කියවනකොට නිින්ද ගිහින්. ඊට පස්සේ ස්විමින් කිට් එකටම උඩින් ඇඳුමක් දාගෙන ගියා දවල්ට කන්න නිකන් එළ හරකයි මී හරකයි වගේ. මං වැලිගමට ගියා කන්න. මොකද ගණන් පොඩ්ඩක් අඩු රෙස්ටොරන්ට් එකක් එහෙ තියෙන හින්දා. මේක බිරියානි එකක් වගේ බතක්. හැබැයි බිරියානි නෙමෙයි මොකක්ද වෙන නමක් තිබ්බේ. ගානක් ෂේප් පෝෂන් එකත් වැඩි. මන් වගේ දෙන්නෙක්ට විතර ඒක කන්න පුළුවන්. අවි කියලා රෙස්ටොරන්ට් එකක් වැලිගම ටවුන් එකේම තියෙන. ඉතින් දවල්ට එතනින් කාලා ඊට පස්සේ මම ගියා බස් එකේ නැගලා ආයේ හිරිකැටියට. ඉන්නේ හිරිකැටියේ බීච් එකට යනවා. යන්නේ සර්ෆින් කරන්න. කලින් දෙපාරක් වගේ කරා මේ ගාම නෑ හරියට මේ පාර බලමු පොඩේම තියෙන්නේ කියලා. මේ පේන බීච් එකේ තමයි සර්ෆින් කරන්න යන්නේ. The next day. කලින් දවසේ සර්ෆ් කළා කිසිම අප්ඩේට් එකක් නැහැ. නිදාගත්ත කෙල විතරයි මතක මුළු දවසම. මේ ඊට පස්සේ දවසේ හවස 3ට 3:00 විතර අර ඉස්සරහින් යන්නේ මට උගන්වන ඉන්ස්ට්‍රක්ටර් මල්ලිගෙන. 3 hours later. අද සර්ෆ් එකේ නම් පොඩි ප්‍රෝග්‍රස් එකක් තිබ්බ පොඩි එකක් මාරම මහන්සි. පැය 3ක් විතර බීච් එකේ ජල බීතිකාව හැදෙන්න වගේ දැන් නිකන් මට. මෙන්න මෙහෙම තමයි මිනිස්සු වැටෙන්නේ ඇවිල්ලා මම නම් වැලි කාගෙන ගියේ ආයේ හිරිකැටියම කාලා ඉන්නේ. ඉතින් මේ මල්ලිලාගේ ගෙදර ඉඳන් හිරිකැටි බීච් එකේ පේන විදිය ලස්සන විවයක් හිට තියෙනවා. ඊට පස්සේ මේ තමයි එහි ඉන්න චූටි බබා කේන් හරිම ෂෝක්. ඉතින් මගේ ඇක්ටිවිටීස් ටික ඉවරයි. දැන් මම ආයේ ගාල්ලට යන්න ඕනේ. මාතරට සහ හිරිකැටියට සමු දීලා මම ගාල්ලට ගියා. ඉතින් සර්ෆ් උගන්වනවට අමතරව එයා මල්ලි මාව ගිහිනුත් දැම්ම බස් එකට. බස් එකේ මම ෂේප් එකේ ගාල්ලට ආවා. The next day. යාළුවා ගෙදර ඇවිල්ලා ආයේ අමතක නොකරම කරන දෙයක් තමයි නේල්ස් දාන එක. ඉතින් මේ පාර තීම් එක උනේ ගාෆීල්ඩ්. මම ඇඳගෙන ඉඳලා තියෙනෙත් ගාෆීල්ඩ් ගැඳුමක්. ඇත්තටම මේක හිතලා කරපු දෙයක් නෙමෙයි. මම ආසේ කාටුන් එකට. ඉතින් දැන් ගාල්ලට ඩවුන් සවුත් වලට සමු දීලා මම ගෙදර යනවා. bye. Thank you for watching. Bye.